අපි මුලින්ම බලමු පයෝමෙට්‍රා කියලා කියන්නේ මොකක්ද කියලා. පයෝමෙට්‍රා කියලා කියන්නේ ගෑනු සත්තුන්ගේ විශේෂයෙන්ම සුනඛයන්ගේ ගර්භාෂයේ සැරව වලින් පිරෙනවා. එතකොට මොකද්ද මේ පයෝමෙට්‍රා ඇති වෙන්න හේතුව? පයෝමෙට්‍රා ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි හෝමෝන අසමතුලිතතාවය. එතකොට හෝමෝන අසමතුලිතතාවය ඇති වෙන්න බලපාන කාරණා දෙක කීපයක් තියෙනවා. ඒකේ එකක් තමයි ඔයාලා මොනවා හරි හෝමෝන තෙරපි එකක් හෝමෝන වලට අදාළ ට්‍රීට්මන්ට් එකක් එයාට දීලා තියෙනවා නම් විශේෂයෙන්ම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන වලට බලපෑමක් ඇති කරන දෙයක් හරි ඒ හෝමෝන හරි සුරතලාට ලබා දීලා තියෙනවා නම් ඒක පයෝමෙට්‍රා එකක් ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තව කාරණාවක් තමයි දීර්ඝකාලීනව එයාගේ හීට් සයිකල් එක යනකොට එයා ප්‍රෙග්නන්ට් නොවි සිටීම. ඒ කියන්නේ දැන් එයාලගේ හීට් සයිකල් එක සාමාන්‍ය එක්කෙනෙක්ගෙන් නම් මාස 6න් 6ට වගේ තමයි එන්නේ. එතකොට මේ සයිකල් එක ගත්තම ඒකේ එක පීරියඩ් එකක් තියෙනවා. ඒකේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් ලෙවල් එක ගොඩක් වැඩි. මේ කාල සීමාව සාමාන්‍යයෙන් දවස් 60 70ක් විතර වගේ තියෙනවා. එතකොට මෙයාලගේ ඇඟේ මේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක ගොඩක් වැඩි කාල සීමාවේදී ගර්භාෂයේ බැක්ටීරියා ආසාදනයකට ගොඩක් හිතකර විදිහකට තමයි තියෙන්නේ. එතකොට දැන් මාස 6න් 6ට වගේ සාමාන්‍ය සුනකයෙක්ගේ මේ සයිකල් එක යනකොට අවුරුදු කිහිපයක් මේ විදිහට දීර්ඝ ප්‍රොජෙස්ටරෝන් ලෙවල්ස් තියෙන ටයිම් පීරියඩ් මේ වගේ දීර්ඝ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක වැඩි කාල සීමාවක් නැවත එයාගේ ඇඟ ඇතුලේ ඇතිවීම හින්දා ගර්භාෂය ඇතුලේ බැක්ටීරියා ආසාදනයකට හිතකර කාලයක් දීර්ඝ කාලීනව පැවතීම හින්දා පයෝමෙට්‍රා එකක් හැදෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් එයාලගේ හීට් සයිකල් එක යනකොට එයාලගේ සාමාන්‍යයෙන් ගර්භාෂය ඒ කියන්නේ ප්‍රජනක පද්ධතිය එළියට ඕපන් වෙලා නෙවෙයි තියෙන්නේ. පොඩි මේ වගේ ටියුබ් එකකින් ඒක සීල් වෙලා තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා සර්වික්ස් එක කියලා. එතකොට හීට් සයිකල් එකේ එක තැනක් එනවා මේ සර්වික්ස් එක මෙහෙම ටයිට් වෙලා තියෙන එක පොඩ්ඩක් රිලීස් වෙනවා. එතකොට මේ කාල සීමාවේදී මේ ටියුබ් එක හරහා බැක්ටීරියා වලට එයාගේ ගර්භාෂය ඇතුළට යන්න පුළුවන්. එහෙම ගියාම අර ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එකත් ගොඩාක් වැඩියෙන් දැන් හිතකර තත්ත්වයක්නේ ගර්භාෂය ඇතුලේ තියෙන්නේ. එතකොට අර යන බැක්ටීරියා ගොඩාක් ඉක්මනට ඇතුලේ වර්ධනය වෙනවා. එතකොට මේ විදිහට වර්ධනය වෙන ප්‍රධානම බැක්ටීරියා එකක් තමයි E. coli කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ පයෝමෙට්‍රා හදන කන්ඩිෂන්ස් වලින් 70ක් විතර වගේම හැදෙන්නේ මේ E. coli හින්දා. එතකොට මේ E. coli ගිහිල්ලා දැන් ගර්භාෂය ඇතුලේ මල්ටිප්ලයි කියන්නේ යා වර්ධනය වෙලා ඊට පස්සේ මෙයාලගේ ඇඟෙන් මෙයාලට ටොක්සින් එකක් එළියට දාන්න පුළුවන්. ඒ ටොක්සින් එක දැන් ගර්භාෂය ඇතුලේ ඔන්න එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? ගර්භාෂයේ වටේ තියෙන රුධිර වාහිනී. එතකොට මේ ටොක්සින් එක රුධිර වාහිනී වලට ගිහිල්ලා ඇඟ හැමතැනම යන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නෙ. රෝග ලක්ෂණ විදිහට වමනය, ඇඟ අලස ගතියක් තියෙන එක, එතකොට උණ එනවා, බඩ ගොඩක් ඉදිමෙනවා, වතුර තිබහ වැඩි වෙනවා, මූත්‍රා යන එක අක්‍රමවත් වෙනවා. ඒ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. මීට අමතරව තව අපිට දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි එයාලගේ පිටිපස්සෙන් දියරයක් වගේ දෙයක් ශ්‍රාවය වෙනවා. එතකොට මේක සැරව වගේ කහපාට දියරයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර අයගේ වතුර වගේ ටිකක් උකු දියරයකුත් මුල් අවස්ථාවවලදී දකින්න පුළුවන්. එතකොට මේ එන්නේ අර ගර්භාෂය ඇතුලේ එකතු වෙලා තියෙන ශ්‍රාවයන් තමයි එළියට එන්නේ. හැබැයි මෙහෙම එළියට එන්නේ නැති වෙන්න එන පයෝමෙට්‍රා වර්ගයකුත් තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් පයෝමෙට්‍රා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඕපන් සර්වික්ස් පයෝමෙට්‍රා එකයි ක්ලෝස්ඩ් සර්වික්ස් පයෝමෙට්‍රා එකයි. එතකොට පයෝමෙට්‍රා එකක් ආවොත් මොකද්ද කරන්න පුළුවන්? දැන් ඔයාලගේ සුරතලාට විශේෂයෙන්ම මැදි වයස පහු කරගෙන යන ස්පේ කරලා නැති සතෙක් නම් ඉන්නේ. කියන්නේ වඳසත්කම් කරලා නැති මැදි වයස පහු කරගෙන යන ගෑනු සතෙක් නම් ඉන්නේ. පොඩ්ඩක් මේ වගේ රෝග ලක්ෂණ ආවට පස්සේ ස්කෑනින් එකක් කරලා බලා ගන්න පුළුවන් නම් හොඳයි. එයාගේ ගර්භාෂය ඇතුලේ මොන වගේ රෝගී තත්ත්වයක් තියෙනවද කියලා. අපිට ස්කෑනින් එකෙන් බලා ගන්න පුළුවන් එයාගේ නිරෝගී ගර්භාෂයක්ද තියෙන්නේ නැත්නම් මොන හරි රෝගී තත්ත්වයක් තියෙන එකක්ද කියලා. එතකොට ඒක අංක 1.
එතකොට පයෝමෙට්‍රා තියෙනවද කියලා බ්ලඩ් ටෙස්ට් එකකුත් කරලා ඔක්කොමත් කරලා කන්ෆර්ම් කරගත්තට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්. අපිට දැන් ડોක්ටර් රෙකමන්ඩ් කරනවා සර්ජරි එක කරන්න පුළුවන් කන්ඩිෂන් එකක නම් ඉන්නේ. ඉක්මනටම සර්ජරි එක කරලා වූම්බ් එක අයින් කරන්න ඕනේ. ඒකත් එක්ක ඇන්ටිබයොටික්ස් එක්ක තව මෙඩිකේෂන්ස් ඒ දේවල් දිගටම යන්න ඕනේ. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි පැටව දාන්න නැති අයට විතරද හැදෙන්නේ පැටව දාන අයට හැදෙන්නේ නැද්ද කියලා. එහෙම දෙයක් නෑ. පැටව දාන අයටත් හැදෙනවා. පැටව දාන්න නැති අයටත් හැදෙන්න පුළුවන්. හැබැයි පැටව දාන්නෙම නැති කෙනෙක්ට හැදෙන්න තියෙන chance එක වැඩි. ඒකට හේතුව දැන් අර මම කලින් කිව්වේ අන්නේ හෝමෝනල් සයිකල් එක කැඩෙනවා එයා ප්‍රෙග්නන්ට් වුණාම. එතකොට ප්‍රෙග්නන්ට් වුණාම ඒ හෝමෝනත් එක්ක ගර්භාෂයේ අර බැක්ටීරියා වර්ධනයට හිතකර තත්ත්වය නැති වෙලා යනවා. ඒක එකක්. ඒ හින්දා පැටව දාන්න කෙනෙක්ට ප්‍රෙග්නන්ට් වෙන කෙනෙක්ට තියෙන රිස්ක් එක අඩුයි කවදාවත් ප්‍රෙග්නන්ට් වෙලා නැති එක්කෙනෙක්ට වඩා. ඒ වගේ තවත් මොනවා හරි ඔයාලගේ සුරතලා ගැන දැනගන්න ඕන කරන සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු.